එන්නේ යන්න අපිත් එක්ක දවස් 4ක සිංගප්පූරු ටුවර් එකක්. පාන්දර 12:45 තමයි අපේ ෆ්ලයිට් එක තිබ්බේ. අපි යද්දි නම් ලංකාවේ හොඳටම වහිනවා. සිංගප්පූරු එයාලයින් එකෙන් අපි ගියේ 6:45 විතර සිංගප්පූරුව පේන විදිහ තමයි මේ. ඉතින් අපි සිංගප්පූරුවෙන් බැහැලා කෙලින්ම අපේ හොටෙල් එකට ගිහිල්ලා බෑග් එහෙම තියලා කෙලින්ම ගියේ ෆ්ලවර් ඩෝම් එකට. එතන තියෙන ට්‍රෑම් සර්විස් එකෙන් තමයි අපි ෆ්ලවර් ඩෝම් එකට ගියේ. ෆ්ලවර් ඩෝම් කියන්නේ ගාඩන් බයි ද බේ කියන ස්ථානයේ තියෙන බොහොම ලස්සන මල් වලින් ගස් වලින් පිරිච්ච ස්ථානයක්. ඉතින් එතන හරිම කූල් ඩ්‍රයි ඒරියා එකක්. ලෝකේ විවිධ රටවල් වලට අයිති මල් වර්ග ගස් වර්ග වලින් මෙතන පිරීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි ගියේ අවුට් ෆොරස්ට්. ඒක මිස්ටි ඉන්ඩෝ මවුන්ටන් ජංගල් එකක්. හරියට රේන් ෆොරස්ට් එකක් වගේ. ජුරාසික් වර්ල්ඩ් තීම් එකට හදලා තියෙන හින්දා ජුරාසික් වර්ල්ඩ් ෆිල්ම් බලලා තියෙන කෙනෙක්ට ඇත්තටම මෙතන හරිම ලස්සනයි. දියැලි වලින් කඳු වලින් හදලා තියෙන මේ ක්ලවුඩ් ෆොරස්ට් එක සිංගප්පූරුවට එන ගොඩක් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්න තැනක්. ඉතින් ඔයගොල්ලෝ සිංගප්පූරු යනවා නම් ෆොරස්ට් එක බලන්න අමතක කරන්න එපා.